මේක තමයි පළවෙනි මාක් එක. මේක කලින් මේක මේ ඔක්කොම වැහිලා තියේ පස් වලින්. මේ පාර වතුර ආවට පස්සේ මේ ඔක්කොම පෑදිලා තියෙනවා. කලින් මේ ඔක්කොම පස් වලින් වැහිලා තිබුණ තරම්. මේ තියෙන එක මාක් එකක්. ওই මාක් එක තියෙනවා අර ඈතට. මේකේ මේ තියෙන අනිත් මාක් එක මේ පැත්තට හරවලා. කියන්නේ අපි ආයේ මේ පැත්තට නෙවෙයි දැන් මේ මාක් එක මේ පැත්තට හරවලා තියෙන්නේ. මේ පැත්තට. ඉතුරු මාක් එක මේ මෙතන තමයි තිබුණේ. මේ මෙතන තිබ්බ මාක් එක ඒ මාක් එක මේ පැත්තට හරවලා තිබුණේ. මෙන්න මෙතන තමයි මාක් එකක් තියෙන්නේ. මේ මාක් එක උඩ කට්ටිය කඩලා තියෙනවා. නිකන් කට්ටිය කඩලා තියෙනවා මෙහෙරි මොකද ඇද්ද කියලා බලන්න මෙතන මාක් එක කඩලා කට්ටිය. හරිද? මේක තමයි මේ පැත්තට හරවලා තියෙන්නේ. මේ මෙතන තමයි මේ මාක් එක තිබිලා තියෙන්නේ. ඊට පස්සේ මේක ආවට පස්සේ මෙන්න මෙතන තමයි ඔය තියනවා කියන්නේ තැන. හරියට මෙන්න මේ මැද මෙන්න මේ කොටුවක් තියෙන්නේ. මේ තියෙන්නේ මෙන්න කාර්ය වගේ ඇවිල්ලා මෙන්න මේ මැද කෑල්ල තමයි ඔක තියෙන්නේ. හරියට මෙන්න මේ මැද තියෙන කොටුවේ. ඒ කියන්නේ අර අතන තිප් එක හරවලා තියෙන්නේ මේ පැත්තට මෙහෙම. ඒතර මෙන්න මෙතන තමයි ඔය තියනවා කියන තැන. මෙන්න මෙතන තමයි. ඒ මාක් එක තමයි මේ තියෙන ඒ මාක් එකේ මෙන්න බලන්න ඒ ගල තියෙන විදිය. අමුතු විදියටම තියෙන නිකන් මේ වාස්තු කරා කියන්නේ මේ අලවලා තියෙනවා වගේ. මේ එකම ලයින් එක. ගල් කෑල්ල. මෙන්න මේක. මේ තියෙන්නේ. නිකන් මේ තියෙන නිකන් මේ දිමිලා වගේ ගල. මේ ඒ අරකේ මාක් එකේ තමයි ඒ. මේක මේ ලොකු ගලක්. වතුර යන එකක් තියෙන්නේ මේ පැත්තේ මේ ඔයක් තියෙන්නේ හැටි. පැත්තේ ලොකු ඔයක් කියනවා ඒක මේ වතුර යන ලොකු ඔයක් තියෙන්නේ. මේ පැත්තේ ලොකු ඔයක් තියෙන්නේ. මේක නුග ගහක් තියෙන්නේ හැටි. ඉතින් මේක තමයි ගල මේකන් උඩම පේනවා නිකන් මොන හරි මේක මේ නිකන් ගල දෙපැත්ත අලවලා පිම්බිලා වගේ තියෙන්නේ මේ ලයින් එකක් තියෙන දිගට මේක. ලයින් එක මෙන්න මේකට තියෙනවා. මෙහෙම. අර මැද තියෙන මේ මම ඔය දෙන්න කෑලි දෙකක් ලාස්තු කෑලියක් වගේ නිකන්. තේනවද?